එක කම්බියකින් විදුලිය ලබා දෙනවා වගේම අනිත් කම්බියෙන් විදුලිය එළියට ගන්නවා. පුළුවන් 1 2 3 කියන නියුට්‍රල් තුන වෙන් වශයෙන් වෙන් කරවන්න. ආයුබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා ඉලෙක්ට්‍රොනික ලෝකයේ YouTube channel එකට. ඉතින් යාළුවනේ මම මීට කලින් වීඩියෝ එකකින් කතා කරා ටයිමර් කොටයක ක්‍රියාකාරීත්වය පිළිබඳව. එතකොට යාළුවනේ මම අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ටයිමර් කොටයකට විදුලිය ලබා දෙන්නේ කොහොමද කියලා. හරි යාළුවනේ එහෙනම් අපි යන් අද වීඩියෝ එකට. ඔයාලා අපි හැමෝම දන්න දෙයක් තමයි ෆ්ලෑෂර් කොටයකට විදුලිය ලබා දෙන විදිය. හරි අපි ෆ්ලෑෂර් කොටයකට යාළුවනේ විදුලිය ලබා දෙන්නේ මෙන්න මේ විදිහට. මෙන්න මේ වගේ ඩිරෙක්ට් තහඩුවකට තමයි අපි ෆ්ලෑෂර් කොටය සඳහා විදුලිය ලබා දෙන්නේ. හරි මේක ඔයාලා අපි හැමෝම දන්න දෙයක්. මෙතනට තමයි ඔයාලා පේස් එක ලබා දෙන්නේ. හරි මේක ඇවිල්ලා යාළුවනේ ෆ්ලෑෂර් කොටයක විදිය. එතකොට යාළුවනේ අපි ටයිමර් කොටයකට විදුලිය ලබා දෙන්න ප්‍රධාන ක්‍රම දෙකක් භාවිතා කරනවා. හරි මම ඒකෙන් පළවෙනි ක්‍රමය ඉස්සෙල්ලා කියලා දෙන්නම්. ඊට පස්සේ දෙවෙනි ක්‍රමය ගැන කතා කරමු. එතකොට යාළුවනේ මොකද්ද පළවෙනි ක්‍රමය? මෙතනදී වෙන්නේ යාළුවනේ මේ ෆ්ලෑෂර් කොටේ වගේම කිලින්ම තහඩුවකට නියුට්‍රල් එක ලබා දෙන එක. හරි දෙවෙනි ක්‍රමයෙන් වෙන්නේ යාළුවනේ වෙන වෙනම නියුට්‍රල් ඒ අදාළ තැන් වලට ලබා දෙන එක. මම ඒක පැහැදිලි වෙන්න රූප සටහනක් ඇඳලා ඔයාලට පෙන්නන්නම්. හරි එහෙනම් යාළුවනේ මම ඉස්සෙල්ලාම කියලා දෙන්නම් පළවෙනි ක්‍රමය මොකද්ද කියලා. මෙතනදී යාළුවනේ අපි කරන්නේ මෙන්න මේ වගේ. ඒ කියන්නේ මේ ෆ්ලෑෂර් කොටේ කරා වගේම ටයිමර් කොටේත් මෙන්න මේ විදිහට ඩිරෙක්ට් තහඩුවක් නිර්මාණය කරගන්නවා. හරි ඩිරෙක්ට් තහඩුවක් ඔයා නිර්මාණය කරගන්න. හරි මම මෙතනදී කරලා තියෙන යාළුවනේ මේ නියුට්‍රල් එක. හරිද මේ කියන්නේ මේක ටයිමර් කොටය. එතකොට අපි මෙතනදී නියුට්‍රල් එක තමයි වෙන් කරවන්නේ. හරි එතකොට නියුට්‍රල් එක මේ විදිහට වෙන් කරවද්දී අන්න මේ තියෙන්නේ පළවෙනි නියුට්‍රල් එක. හරි මේ තියෙන්නේ දෙවෙනි එක සහ මේ තියෙන්නේ තුන්වෙනි නියුට්‍රල් එක. හරි එතකොට ඔයාලට පුළුවන් 1 2 3 කියන නියුට්‍රල් තුන වෙන් වශයෙන් වෙන් කරවන්න. හරි එතකොට ඔයාලට පුළුවන් 3 සහ 1 ඕන නම් මෙන්න මේ විදිහට මෙතන 3 තියෙනවා. හරි මේ 3 සහ 2 දෙවෙනි නියුට්‍රල් එක ඔන්න එකපාර වැඩ කරනවා. හරි එම නැත්නම් ඔයාලට පුළුවන් 1 සහ 3 වැඩ කරවන්න. ඒක කරන්නේ කොහොමද? ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට මෙතනින් 1 ගන්න ඊට පස්සේ මෙතනින් තුන්වෙනි නියුට්‍රල් එක. හරි එතකොට ඔන්න පළවෙනි සහ තුන්වෙනි කියන නියුට්‍රල් දෙක අන්න එකක් වෙලා වැඩ කරනවා. හරි ඔන්න ඔය විදිහට ඔයාලට පුළුවන් පළවෙනි ක්‍රමය. හරි නියුට්‍රල් වෙන් කිරීමේ පළවෙනි ක්‍රමය මෙන්න මේ විදිහට භාවිතා කරන්න. හරි මේකේ දෙවෙනි ක්‍රමය මොකක්ද? ඒ ගැන මම ඔයාලට විස්තරයක් කරන්නම්. හරි එතකොට යාළුවනේ මේකේ දෙවෙනි ක්‍රමය වෙන්නේ කොහොමද? ඒක වෙන්නේ මෙහෙමයි යාළුවනේ. හරි මම අලුත් පිටුවක ඇඳලා පෙන්නන්නම්. මෙතනදී යාළුවනේ දැන් මම ඉස්සල්ලා ගත්තේ නියුට්‍රල් 3යි. හරි මම දැන් මෙතන නියුට්‍රල් 5ක් වගේ ගන්නවා. හරි මම නියුට්‍රල් 5ක් වෙන් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා ටයිමර් කොටයකින්. එතකොට ඒක මම කරගන්නේ කොහොමද? ඒකෙත් යාළුවනේ මෙන්න මේ විදිහට ඩිරෙක්ට් තහඩුවක් අපි ඉස්සෙල්ලාම හදා ගන්නවා. හරිද? මෙන්න මේ විදිහට ඩිරෙක්ට් තහඩුවක් හදා ගන්නවා. මෙතනදී නියුට්‍රල් එක. හරි ඊට පස්සේ මම ඉස්සලා මේකෙන් පළවෙනි එක. ඔන්න පළවෙනි නියුට්‍රල් එක. හරි ඊට පස්සේ දෙවෙනි එක. හරි ඔන්න ඔය විදිහට නියුට්‍රල් පහක් හදා ගන්නවා. හරිද? එතකොට අන්න අපිට ගැටලුවක් නැහැ. මෙන්න මේ විදිහට මේක සම්බන්ධ කරලා ඔයාලට පුළුවන් නියුට්‍රල් පහ හදා ගන්න. හරි. දැන් ඔයා හිතන්න යාළුවනේ ඔයාට අවශ්‍ය වෙනවා පස්වෙනි නියුට්‍රල් එක සහ දෙවෙනි නියුට්‍රල් එක. හරි අපි දැන් කොහොමද ඒක එකතු කරන්නේ? හරි මම දැන් ඒකත් කියලා දෙන්නම්. එතකොට යාළුවනේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට දැන් පස්වෙනි එක නෝඩ ඊළඟට ඕනේ. පස්වෙනි එක මෙන්න මේ විදිහට එකක් දික් කරගන්න. හරි. පස්වෙනි එක ඔන්න ඔය විදිහට හදා ගන්න. එතකොට මෙතනට එනවා අන්න පස්වෙනි එක. එතකොට දැන් මේ දෙවෙනි එක තියෙනවානේ. මේ දෙවෙනි එක තියෙනවා. අන්නේ දෙවෙනි එක කෙලින්ම මෙන්න මෙතනයි. මෙතනදී අපිට දෙවෙනි එක හම්බ වෙන්නේ. ඔන්න ඔතනින් දෙවෙනි එක හම්බ වෙනවා. හරිද? දැන් අපි සාමාන්‍යයෙන් කරනවා නම් යාළුවනේ මෙතනදී මෙතනට එක ස්පෝක් එකක් ඊට පස්සේ මෙහෙම ස්පෝක් අපිට නියුට්‍රල් පහයි නම් ස්පෝක් පහක් තමයි උඩින් සෙට් වෙන්නේ. හරි. නමුත් යාළුවනේ අපිට දැන් මෙතනදී දැන් මෙතන ස්පෝක් එකක් තියෙනවා. හරි. ඒ කියන්නේ පස්වෙනි එකට අදාළ ස්පෝක් එක තියෙනවා. එතකොට දැන් මෙතනත් තියෙන එක ස්පෝක් එකයි. ඒ කියන්නේ නියුට්‍රල් එක එළියට ගන්න එක. හරි. නියුට්‍රල් එක ඔන්නෝම එළියටනේ අපි ගන්නේ. එළියට ගන්න එක තියෙනවා. හැබැයි යාළුවනේ දැන් මෙතනදී මේ දෙවෙනි එකට නියුට්‍රල් සප්ලයි හම්බෙලා නැහැ. ඒ කියන්නේ දැන් මෙතනදී නියුට්‍රල් තිබ්බට මෙතන නියුට්‍රල් සප්ලයි හම්බෙලා නැහැ.
අපි මෙතනදි කරන්න යාළුවනේ තවත් කම්බියක්. හරි. තවත් ස්පෝක් එකක් මෙන්න මේක කනෙක්ට් කරගෙන තියාගන්න. ඒ කියන්නේ මෙන්න මේ විදිහට ස්පෝක් එකකින් නියුට්‍රල් එක මෙතනට ලබා දෙනවා. හොඳට මතක තියාගන්න නියුට්‍රල් එක තමයි ලබා දෙන්නේ. මෙතනට ලබා දෙන නියුට්‍රල් එකේම වයර් එකක් අරගෙන ඔන්න ඔතනටම ලබා දෙනවා. හරි. මතක තියාගන්න ලබා දෙන්නේ මෙන්න මෙතනට. හරි. අවුට්පුට් ඒ කියන්නේ එළියට ගන්න කම්බියට නෙමෙයි අපි ඇතුළට ඉන්පුට් කම්බියක් තමයි මෙතන ලබා දෙන්නේ. මෙතනදී අපි කම්බි දෙකක් භාවිතා කරනවා. එක කම්බියකින් විදුලිය ලබා දෙනවා වගේම අනිත් කම්බියෙන් විදුලිය එළියට ගන්නවා. හරි. අන්න එතකොට අපිට පුළුවන් මෙතනින් පස්වෙනි එකෙන් නියුට්‍රල් එක එළියට දෙනවා. මෙතන ගැටලුවක් වෙන්නේ නැහැ. නියුට්‍රල් එක මෙතන ලබා දෙනවා. ඒත් එක්ක මේ තහඩුවත් එක්ක මෙතන කම්බිය ගෑවෙන ඊට පස්සේ මෙතනින් අනිත් කම්බිය ගෑවිලා අන්න නියුට්‍රල් එක එළියට එනවා. හරි. මෙන්න මේක තමයි දෙවෙනි ක්‍රමය. මම හිතනවා ඔයාලට මේක පැහැදිලි ඇති. හරි. මම නැවත පාරක් පැහැදිලි කරන්නම්. දැන් මෙතනදී යාළුවනේ මම කරේ මෙතන මේ පස්වෙනි නියුට්‍රල් එක තියෙනවා එළියට එන තැන. හරි. එතකොට ඔයාලට අවශ්‍ය කරන්නේ පස්වෙනි නියුට්‍රල් එක සහ දෙවෙනි නියුට්‍රල් එක එකතු කරගන්න. පස්වෙනි නියුට්‍රල් එක නම් ගැටලුවක් වෙන්නේ නැහැ. මේ උඩ යන එකෙන්ම සීරියස් කරලා ඔයාලට මෙතනද තහඩු පටියක් නිර්මාණය කරගන්න පුළුවන්. නමුත් යාළුවනේ ඔයා හිතන්න මෙතන දෙවෙනි නියුට්‍රල් එක. දෙවෙනි නියුට්‍රල් එකට අපි නියුට්‍රල් සප්ලයි එකක් බාහිරින් ලබා දෙනවා මෙන්න මේ විදිහට. ස්පෝක් කම්බි දෙකක් නිර්මාණය කරලා බාහිරින් නියුට්‍රල් එකක් අපි මෙතන මේ තහඩු පටියට ලබා දෙනවා. ඒ වගේම ඒ තහඩු පටියෙන්ම අන තවත් ස්පෝක් කම්බියක් නිර්මාණය කරලා තියෙනවා. ඒ ස්පෝක් කම්බියෙන් අපිට පුළුවන් මේකේ නියුට්‍රල් එක එළියට ගන්න. හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මෙතනදී මම මේක නිර්මාණය කරලා දෙන්නේ. දැන් තව කෙනෙකුට හිතන්න පුළුවන් මෙතනින් අපිට මෙහෙම තහඩු පටියක් ඔහොම වගේ නිර්මාණය කරලා අපිට මේකට සප්ලයි දෙන්න පුළුවන් මෙහෙම කරන්න ඕනේ නැහැ නේ කියලා. මෙහෙම කරන්න බෑ. මොකද වෙන්නේ? දැන් මෙතන ස්පෝක් තව තියෙනවනේ. මෙහෙම ස්පෝක් පහක් මේකේ තියෙනවා. ඒ කියන්නේ පළවෙනි රදාල ස්පෝක් එක මෙතන තියෙනවා. එතකොට යාළුවනේ මොකද වෙන්නේ? අන්න මේ දෙවෙනි එක වැඩ කරද්දි පොඩි වෙලාවක් ගියාට පස්සේ මැදදී මෙන්න මේ පළවෙනි ස්පෝක් එක මෙතන මේ අපි ගත්ත තහඩු පටිය ගෑවෙනවා. හරි. එතකොට අන්න අපේ රටාව පැහැදිලි නැති වෙනවා. ඒ හින්දා මෙහෙම තහඩු පටි නිර්මාණය කරන්න බෑ. ඒ හින්දා තමයි ඒකට විසඳුමක් තමයි මෙන්න මේ විදිහට ස්පෝක් කම්බි දෙකක් භාවිතා කරලා නියුට්‍රල් එකක් ඉන්පුට් කරන ගමන් අන්න අනිත් කම්බියෙන් ඒ කියන්නේ අපි තියෙන කම්බියෙන් ස්ථිරව තියෙන කම්බියෙන් අන්න නියුට්‍රල් එක අවුට්පුට් කරගන්න. හරි. දැන් ඔයාලට පැහැදිලි ඇති කොහොමද නියුට්‍රල් එකක් සම්බන්ධ වෙන්නේ නැති තැනකට අපි නියුට්‍රල් එකක් ලබා දීලා ටයිමර් කොටයක් ක්‍රියාකාරී කරවගන්න කියලා. මේක යාළුවනේ ඔන්න දෙවෙනි ක්‍රමය. හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ටයිමර් කොටයක නියුට්‍රල් ලබා දීමට නොහැකි තැන් වලට අපි නියුට්‍රල් එක ලබා දෙන්නේ. හරි. ඉතින් මම හිතනවා ඔයාලා අද වීඩියෝ එක බලලා ටයිමර් කොටයකට විදුලිය ලබා දීම පිළිබඳව ඔයාලට තිබුණු ගැටලු निराකරණය කරගන්නද කියලා. හරි යාළුවනේ එහෙනම් අපි තවත් දවසක තවත් මේ වගේ ලස්සන අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ගිහින් එන්නම් ඔයාලා ඔක්කොටම සුබ දවසක්.